ගිහිල්ලා බලමු කොහොම වැඩේ වෙයිද කියලා. ලෑස්ති වෙන්නේ. නේ අන්නේ පේනවනේ මටත් වඩා උස යන එකට ඇවිල්ලා. හයි. හදන්න යන්නේ. Hi lamai, welcome back to my YouTube channel. ඉතින් අද මං ගෙදර යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒ කියන්නේ නුවර යන්න. ඉතින් මම හිතුවා මේ ගෙදර යන දවස් 3 එක vlog එකකින් ඔයාලත් එක්ක share කරගන්නවා කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔන්න ඉතින් ඔය විදිහට බෑග් දෙකත් ලෑස්ති කරගෙන දැන් ඉතින් යන්න තමයි ලෑස්ති. දැන් ඉතින් ඔක්කොම ලෑස්ති. දැන් ඉතින් බස් එකට යන්න තමයි හදන්නේ. බස් එකේ යන එක තමයි ළමයි එපා වෙන පැය 5ක් ඉඳගෙන යනවා කියන්නේ ඒ තරම් එපා වෙන තවත් දෙයක් නෑ. ඒත් ඉතින් මොනා කරන්නද ගොඩ කාලෙකින් ගෙදර යන්නේ. අපි එහෙනම් යමු. ඇවිල්ලා විනාඩි 5ක්වත් ගියා නෑ ළමයි බස් එක නම් ආවා. බස් එක නැගලා ඉතින් චැනල් එකක් හම්බුණා. දැන් ඉතින් යනවා පැය 5ක් ඉතින් ඉඳගෙන යන්න බෑ නිදිමතයි. නොදැනීම ඉතින් මට බස් එකේ නිින්ද ගිහලා ඒ නිසා ඉතින් අතරමැදින් වීඩියෝස් ගන්න මට බැරි වුණා. නුවර කිට්ටු වෙනකොට තමයි ළමයි හැරුණේ. ඔන්න ඉතින් ඔය විදිහට නුවරට නම් ආවා. සෑහෙන කාලෙකින් ටවුන් එක දැක්කේ. මාස 2කට විතර පස්සේ ආවේ. ATM එකටත් ගිහිල්ලා ගමට යන බස් එකට යන්න තමයි ලෑස්ති. ගමට යන බස් එකත් අද කලින්ම තිබුණා. ළමයි දැන් බස් එකෙන් බැස්සා. දැන් ඉතින් ගෙදර යනවා. වයින් යන්න තියෙනවනේ. මේ තමයි ගමේ පන්සලට යන පාර. මම මේ කල්පනා කර යන්නේ ගමේ පාරවල් සෑහෙන වෙනස් වෙලා ළමයි. අර ගම් වතුර ආවට පස්සේ නායි ගියානේ. ඒ නායි ගියාට පස්සේ මම මේ ආවමයි. ඊට කලින් මම ආවෙ නෑ. ඊට පස්සේ ආවෙ නෑ. ඊට කලින් ආවා. ඊට පස්සේ ආවෙම නෑනේ. පාරවල් නිකන් මටවත් අඳුර ගන්න බෑ. අපේ ගමට ආවා. අපේ නංගි YouTube එක ගන්න. ඔන්න guys ගෙදරට ආව එක්කෙනෙක් ආව මගේ තනියම මාව එක්කයි යන්නේ. hi කියන්නේ. මගේ ගෙදරට ආවා. ගෙදර ඉතින් ඔෂෙක්කුත් දාලා රාමෙන් එක්කුත් කාලා නිදාගත්තා.
channel. ඔන්න ඉතින් මම අද ඔයාලත් එක්ක share කරගන්න යන්නේ day vlog එකක් නන් නෙමෙයි. අද මම ඔයාලත් එක්ක share කරගන්න යන්නේ කොණ්ඩේ හදන්න යන්නේ. සෑහෙන්න හිතුව ළමයි වෙලාවකට හිතනවා මූණ රවුම් හින්දා මහත හින්දා ගැලපෙන්නේ නැති වෙයිද දන්නේ. මේ තියෙන කොණ්ඩෙත් අවසානෙට නැති වෙයිද දන්නේ. කොහොමත් ඉතින් දැන් මෙහෙම තිබ්බත් කොණ්ඩේ යනවනේ. ඒ නිසා ඔන්න ඕන එකක් වෙන්න කියලා අවසාන කොණ්ඩේ හදන්න තීරණය කරා. අද ඉතින් බලමු ඔයාලට මම අරගෙන එන්න. ඔන්න ඉතින් කොණ්ඩේ හදන්න කලින් තමයි මේ තියෙන්නේ. කොණ්ඩේ හැදුවට පස්සේ බලමු අපි කොයි වගේ තියෙයිද කියලා. ගිහිල්ලා බලමු කොහොම වැඩේ වෙයිද කියලා. දෙකට මාත් එක්ක ඉන්න. සැලොන් එකට යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. කොණ්ඩේ හදන්න වහිනවා වැස්සේ තමයි ඉතින් සැලොන් එකට යන්න වෙන්නේ. මෙයාව තමයි එක්කගෙන යන්නේ. පේනවනේ මටත් වඩා උසයි නංගි වුණාට. ඔන්න ළමයි කරවලම කරවල වුණා කොණ්ඩේ හදාගෙන ගෙදර යනකොට. ඉතින් කොණ්ඩේ පෙන්නන්නවත් විදියක් නෑ. ගෙදර ආවේ කොණ්ඩේ හදාගෙන මට හිතනවා අවුල් ගියා කියලා. ළමයි බලන්න ඔයාලා කියන්න බලන්න කමෙන්ට් එකක් දාගෙන යමු ඉස්සලා තිබ්බ කොණ්ඩේද හොඳ දැන් තියෙන කොණ්ඩේද කියලා. අද ඉතින් කොත්තු චැලෙන්ජ් එකක් කරා නංගිත් එක්ක. ඒක ඉතින් මම වෙනම වීඩියෝ එකකින් අරන් එන්න ළමයි. අනිවාර්යෙන් ඒකත් බලන්න හොඳේ. දැන් ඉතින් සැලොන් එකේ අක්කා දෙන්න කිව්වා කොණ්ඩේට හයි ප්‍රෝටීන් ට්‍රීට්මන්ට් එකක් කරන්න. දැන් ඉතින් ඒකත් කරගෙන ටවුන් එකෙන් පොඩි වැඩ වගේක් තියෙනවා. ඒ ටිකත් කරගෙන එන්න අද ටවුන් යනවා. ඉතින් මගේ තනියට හැමදාම යන්න එන්නේ මගේ අත්තම්ම තමයි. ඔය ඉතින් යන්නේ මාත් එක්ක යන්න. මේ තමයි ඉතින් ගෙදරට යන පාර. ගෙදර ඇවිල්ලා ඉතින් සින්දුවකුත් දාගෙන පොඩ්ඩක් නටලා මයින්ඩ් එක රිලැක්ස් කරගෙන හෙට ඉතින් යන්නත් එපේ ආය. යන්න තමයි ලෑස්ති වෙන්නේ නෙමෙයි ලෑස්ති වෙලා ඉන්නේ. දැන් ඉතින් යන්න හදන්නේ.
මොකද කියලා ගන්න පුළුවන් වුණේ නුවරින් යනකොටම කටුගස්තොට ওই වීඩියෝ වල විතරයි ළමයි. අතරමඟදී ඉතින් වීඩියෝස් ගන්න බෑ මට නිින්ද යනවා. ඔන්න ඉතින් නොදැනීම ඇවිල්ලත් ඉවරයි. ওই වීඩියෝ කොටස විතරයි ගන්න පුළුවන් වුණේ. ඔන්න ඉතින් ආවා. ඔන්න ඉතින් ඇවිල්ලා වොෂ් එකක් දාගෙන ටිකක් නිදාගත්තා. අදට vlog එක ඉවරයි. ගිහලා ඉන්න ළමයි like කරලා comment කරලා subscribe කරලා support එකක් දෙන්න. bye bye.